ආයුබෝවන් 20 පොරොන්දම් පරීක්ෂාව ස්ත්‍රී ජන්මපත්‍රයේ 2002 8 වෙනි මාසේ 22 වෙනිදා උදෑසන 7:05 විනාඩි 39ට සිංහ ලග්නය. පුරුෂ ජන්මපත්‍රය 2000 9 වෙනි මාසේ 7 වෙනිදා සවස් කාලයේ 4 විනාඩි 35ට මකර ලග්නය. එතකොට 20 පොරොන්දම් ගැලපීමට අනුව ඔබ දෙදෙනාගේ පොරොන්දම් 20න් 18ක්ම ගැලපෙනවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම 90යි. එතකොට විවාහ ජීවිතයක් ගත කිරීමට ඊටාම හොඳයි. ඊටාම හොඳයි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියන්නේ පොඩි ප්‍රශ්න ගැටලු එනවා. එතකොට 20න් 18ක් ගැලපුණත් අපිට විවාහ ජීවිතයේ මේ ලෝකේ පොඩි ප්‍රශ්න එන මිනිසු මේ නැති මිනිසු නැහැ. එතකොට මගදී කැණී බිඳී යෑම වගේ දේවල් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරියටම කියන්න පුළුවන් දෝෂ පරීක්ෂාවත් එක්ක. හරිද? දැනට 90ක් ගැලපෙනවා. ප්‍රතිශතයක් විදිහට ගත්තාම 20න් 18ක් තියෙන හොඳයි. එතකොට නොගැලපෙන්නේ ලිංග පොරොන්දම ආදර හැඟීම් අන්‍යෝන්‍ය කම්සැප සහ ලිංගික තෘප්තිය. එතකොට ඒක ටිකක් අසුබයි. කියන්නේ මුල් කාලයට වඩා ටිකක් යනකොට අපි ළමයි හදෙනකොට ඉස්සරහට යනකොට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වුණාට අනිත් ඔක්කොම පොරොන්දම් ගැලපෙන හින්දා ඒක ලොකුවට ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ග්‍රහ පොරොන්දම ඉතා අසුබයි. මේ ග්‍රහ පොරොන්දම නම් ඉතා අසුබ වුණාම පොඩි ගැටලු වෙන්න පුළුවන්. අපි එකෙන් බලන්නේ සැකය, ආරවුල්, බාධා, විවාහයේ සමස්ත සතුට හා සාමය. එතකොට පොඩි ප්‍රශ්න ගැටලු එයි. කතා කරලා දරාගෙන දෙන්නට දෙන්න තීරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. විවාහය කැඩී බිඳී යන්නේ නැහැ. තේරුණාද? එතකොට මොකක් දැන් මෙහෙමනේ කවුරුත් මේ ලෝකේ ඔබ කියන්නේ ඔබම විතරයි. ඒතර මම කියන්නේ මං විතරයි. මං වගේ වෙන එක්කෙනෙක් වෙන කොහෙවත් මේ ලෝකේ නැහැ. ඔබ වගේ වෙන කොහෙවත් ඔබ වගේ කෙනෙක් නැහැ. ඔබට තියෙන ගතිගුණ එතකොට ඔබේ සහකරුවටත් එහෙමයි. එයා වගේ එයා විතරයි ඉන්නේ. එතකොට ඔබ හිතන විදිහට එයාට කවදාවත් හිතන්න බෑ. එයා හිතන විදිහට ඔබට හිතන්නත් බෑ. එතකොට මොකද්ද කරන්න ඕන? ඒකට අපිට පුළුවන් කෙනෙක් හිතන විදිහ තේරුම් ගන්න. තේරුණා? අපිට ඒ විදිහට හිතන්න බෑ. එතකොට ඒ මනුස්සයා හිතන විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හිතන විදිහට ඒ මනුස්සයාට තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙම තේරුම් අරගෙන පොඩි ප්‍රශ්න निराකරණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ චුට්ටි ගැටලුයි ඒවා විසඳා ගන්න පුළුවන්. අතරමඟ කඩා වැටීම්, ඊට පස්සේ විවාහ වුණාට පස්සේ හැර යාම් දෙන්න දෙපැත්තට වීම නැහැ. එතකොට නෑ කියන්නේ දෝෂත් එහෙමමයි. දෝෂ අපි ගත්තොත් එහෙම රාහු කුජ දෝෂේ දෙදෙනාටම නැහැ. ඊට පස්සේ චන්ද්‍ර කුජ දෝෂේ දෙදෙනාටම නැහැ. ඊට පස්සේ කුජ දෝෂේ දෙන්නටම තියෙනවා. දෙන්නගෙම භංග වෙලා තියෙන්නේ. එතකොට නැහැ. ඊට පස්සේ ශනි මංගල දෝෂය දෙදෙනාටම නැහැ. නාශාංශක දෝෂය කියන්නේ වඳ දෝෂය. වඳ දෝෂ කියන්නේ දරු සම්පත් ලබන්න බැරි ඒවා. ඒවා දෙදෙනාටම නැහැ. හොඳ දරුවන් බිහි කරන්න පුළුවන්. ඊට පස්සේ වෛදව්‍ය දෝෂය. වෛදව්‍ය දෝෂය කියන්නේ ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මාරකයේ දීමත්, පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මාරකයේ දීමත් මේක මේ දෝෂය තිබ්බහම විවාහය බිඳී යන්න පුළුවන්, විවාහ කැඩී යන්න පුළුවන්, විවාහ නොවී ඉන්න පුළුවන්. එතකොට තනියෙන් ගත්තාම ඒ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වුණාට මේක දෙන්නටම තියෙනවා. දෙන්නටම තියෙනකොට අපිට කියන්න පුළුවන් ඒක භංග වෙනවා කියලා. එතකොට නැති වෙලා යනවා. ඊට පස්සේ කාම දෝෂ. කාම දෝෂ දෙදෙනාටම තියෙනවා. එතකොට ඒකත් එහෙමයි. දෙදෙනාටම තියෙන හින්දා භංග වෙලා යනවා. එතකොට 20න් 18ක් ගැලපුණා කියලා ඊට පස්සේ මේ දෝෂ ඔක්කොම හරි කියලා අර මං කිව්ව පොඩි ප්‍රශ්න තරහ යන ඒවා ඊට පස්සේ තීරුම් ගන්න නැති ඒවා. එතකොට ඒවා නැති වෙන්නේ ඒවා අපේ අම්මලා තාත්තලා බැලුවොත් අපේ නැන්දලා මාමලා බැලුවොත් ඒ වගේ ජීවිතවලත් එයාලගෙත් තියෙනවා. අල්ලාගෙන ඉඳීම තමයි තියෙන්නේ. එතකොට අල්ලාගෙන ඉන්න පුළුවන්. විවාහය කැඩී බිඳී යන්නේ නැතුව අල්ලාගෙන ඉන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් තීරුම් ගන්න බලන්න. එහෙම වුණොත් විවාහය ඉදිරියට කරගෙන යන්න පුළුවන්. විවාහ වෙන්න සුදුසුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වෙන්න පුළුවන්.
හොඳ දරු සම්පත් ලබන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඊට පස්සේ විස කන්‍යා දෝෂ අපි ස්ත්‍රියක විතරයි බලන්නේ. ඒක නැහැ. විස කන්‍යා දෝෂේ තියෙනවා නම් අපි චපල ස්ත්‍රියක් විදිහට ගන්නෙ. එතකොට එහෙම ගත්තාම ඒ ස්ත්‍රිය කාටවත් විවාහ වෙන්න බෑ. විවාහ වුණත් සාර්ථක නැහැ. හැබැයි මේකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියගේ ජන්මපත්‍රයේ අර්ධ කාල සර්ප යෝගයක් තියෙනවා. එතකොට මේක මේ විවාහයට මේක බලපානවා. අර්ධ හින්දා ලොකුවට බලපන්න ඒ වුණත් මේ පොරොන්දම් ගැලපීමත් හරි විවාහ දෝෂත් හරි මේක වෙනම යෝගයක්. හරිද? ඒ කියන්නේ අපිට අපි ඒ කියන්නේ මේ ලෝකේ අපිට හැමදේම ලැබිලා නැහැනේ. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම හැමදේම ලැබෙන්නේ රූපය, හැකියාවන්, දක්ෂතාවයන්, කටහඬ, බාහිර දේවල්, මුදල්, ඒ හැමදේම ලැබෙන්නේ අපි කරපු කුසල අකුසල් එක්ක. එතකොට පොඩි එහෙ මෙහෙවීම් තියෙනවා හැමෝටම හැම දෙයක්ම ලැබෙන්නේ. එතකොට මේ අර්ධ කාලසර්ප යෝගයේ තිබ්බහම ටිකක් විවාහය පොඩ්ඩක් නීරස වෙන්න පුළුවන්. එපා වෙන්න පුළුවන්. විවාහයෙන් පස්සේ ටිකක් දියුණුව ප්‍රමාද වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට අල්ලගෙන යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ලෝකේ 100% මේ මොනවත් නැති කවුරුත් නැහැ. හරිද? එතකොට අර එකපාරටම කැඩී බිඳිලා යන ඒවා, ප්‍රශ්න ගැටලු වෙනවා, දෙන්න දෙපැත්තට වෙනේවා නෑ. හැබැයි මේ අර්ධ කාල සර්ප යෝගයෙන් ස්ත්‍රිය පැත්තෙන් නීරස වීම, විවාහය එපා වීම වගේ දේවල්, විවාහයෙන් පස්සේ දියුණුවට පොඩ්ඩක් දියුණුව ප්‍රමාද වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේකට විවාහයට කලින් රාහු කේතු යන්ත්‍රයක් පළඳින්න ඕන. ඊට පස්සේ පුළුවන් තරම් පින් කරන්න විවාහයට යනකොටත් ඔබ යන කාල සීමාවේදී පිරිත් ටිකක් කියලා ඊට පස්සේ විවාහ වුණාට පස්සේ බෝධි පූජා තියලා ජින පංජර පිරිත නිතරම අහනවනම් හොඳයි. විවාහ ජීවිතයේ දෙන්න ගෙදර ඉන්නකොට රැයට පොඩ්ඩක් පිරිත් ටිකක් දාලා මාසෙකට සැරයක් බෝධි පූජාවක් තියලා ඒ කටයුතු කරගෙන යන්න. එතකොට අඩු වෙලා අනිවාර්යෙන් බඳින්න කලින්, විවාහ වෙන්න කලින් රාහු කේතු යන්ත්‍රය පළඳින්න. එතකොට සමස්තයක් විදිහට ගත්තාම ඉතාමත් හොඳයි. ගැටලුවක් නැහැ. ඔබ දෙදෙනාට විවාහ වෙන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ ඒ කියන්නේ ආදරය කරන එකයි විවාහ වෙන එකයි දෙකක්. විවාහ වුණාම දෙන්න එකට ඉන්නේ, හැමදේම එකට වෙන්නේ. එතකොට විවාහ ජීවිතය මේවා කරගන්න පුළුවන්. ප්‍රේම සබඳතා කාලේ නොඑක් ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඒවා ලොකු දේවල් නෙවෙයි. ඒවා හිතන්න විවාහ ජීවිතය ගෙවන්න පුළුවන්. අර ස්ත්‍රිය පැත්තෙන් පොඩ්ඩක් වැඩිපුර අවධානයක් යොමු කරන්න විවාහ නීරස වෙන එකට, විවාහ එපා වෙන්න බලයි ටිකක් කල් යනකොට ඒකට මං කිව්ව විදිහට අර පිළියම් කරගන්න. ඒක මෙහෙමයි. මේකට අදාළ එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ පොරොන්දමයි, මේ පුරුෂයත් එක්ක බලන පොරොන්දමයි, මේ දෝෂ ටිකයි ඒ ඔක්කොම හරි. මේක ඔබ කාත් එක්ක විවාහ වුණත් ඇති වෙන එකක්. ඇති වෙන යෝගයක්. අර්ධ කාල සර්ප යෝගය. හොඳට මතක තියාගන්න. ඒක මේක ඔබේ ජන්මපත්‍රයේම තියෙන එකක්. එතකොට කවුරු බැන්දත් ඔබට මේක තියෙනවා. හරිද? එතකොට මේ දෝෂත් එහෙමයි. කවුරු බැන්දත් තියෙනවා. දැන් මේ පුරුෂයත් එක්ක ඒ දෝෂ භංග වෙනවා. ගැටලුවක් නැහැ. මං කියන එක පැහැදිලි ඇති. එතකොට 90%ක් ගැලපෙනවා. 2018යි හොඳයි. විවාහයට යන්න පුළුවන්. මං අර කිව්ව විදිහට කටයුතු කරගන්න. තෙරුවන් සරණයි.